හිත හොඳකමට අපි කරන පුංචි උදව්වක්. සමහර වෙලාවට ඒක ඇතුලේ ලොකු නීතිමය අනතුරක් හැංගිලා තියෙන්න පුළුවන් කියලා කවදා හරි හිතිලා තියෙනවද? හිතන්න අසල්වැසියෙක්ට තමන්ගේ ඉඩම හරහා යන්න පොඩි අඩිපාරක් දෙන එක. ලංකාවේ ගොඩක් සුලභ දෙයක් නේද? හැබැයි ඒ කරුණාවන්තකම නිසාම තමන්ගේම ඉඩමේ අයිතිය අවදානමකට ලක් වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ කතාවේ ඇතුලේ තියෙන සැඟවුණාන තුල ඇත්තටම මොකක්ද කියලා. ඔව් මේ ප්‍රශ්නේ තමයි මේ සම්පූර්ණ කතාවේම හදවත. හිත හොඳකමට කරන පුංචි දෙයකින් Taman සතු වටිනාම දෙයක් වෙන ඉඩමක අයිතිය නැති වෙන්නම පුරුවන්ද? කෙටිම උත්තරය තමයි ඔව් පුළුවන්. මෙන්න මේකට තමයි කියන්නේ ප්‍රතිවිපාක ගෙන දෙන කරුණාව කියලා. අනේ පව් පොඩි අඩිපාරක් විතරනේ කියලා හිතලා අපි දෙන ඉඩකඩ අපි හීනකින්වත් හිතන්නේ නැති විදිහේ බරපතල නීතිමය ගැටලුවක ආරම්භයක් වෙන්න ඉඩ තියෙනවා. මෙන්න මේ කාරණේ නම් හොඳටම ඔලුවට දාගන්න ඕනේ දෙයක්. නීතිය ඉස්සරහා මම මේක දුන්නේ හිත හොඳකමට කියන එක කිසිම වළංගු තර්කයක් නෙවෙයි. හානිකර නෑ කියන හිතන මේ පුංචි ඉඩදීම හරියට ඉඩම් හිමියා නොදෙනවත්වම තමන්ගේ ඉඩමේ අයිතිවාසිකම් වලින් කොටසක් නීතියෙන්ම වෙන කෙනෙක්ට පවර්ලා දෙන වගේ වැඩක් වෙන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නේ තමයි කොහොමද එහෙම දෙයක් වෙන්නේ? ඒකට හේතුව තමයි මේ සම්පූර්ණ තත්ත්වයම පාලනය කරන හැබැයි ගොඩක් දෙනෙක් අහලවත් නැති ශ්‍රී ලංකා නීතියේ තියෙන හරිම බලවත් සංකල්පයක්. අපි මේ කතා කරන්න යන්නේ කාල විරෝධී අයිතිය ගැන. කාල විරෝධී අයිතිය. එහෙමත් නැත්නම් ප්‍රෙස්ක්‍රිප්ෂන් කියන්නේ සරලවම මෙහෙම දෙයක්. කෙනෙක්ට වෙන කෙනෙකුගේ ඉඩමක් දීර්ඝ කාලයක් තිස්සේ කිසිම බාධාවකින් තොරව පාවිච්චි කිරීම තුලින් ඒ ඉඩම දිගටම පාවිච්චි කිරීමේ නීත්‍යානුකූල අයිතියක් ලබා ගන්න පුළුවන් කියන එක. මේක අදයේ ආපු දෙයක් නෙමෙයි. 1871 තරම් ඈත අතීතයේ ඉඳන්ම අපේ නීති පද්ධතියේ කොටසක්. එතකොට මේ කියන දීර්ඝ කාලය කියන්නේ කොච්චරක්ද? මෙන්න තියෙනවා හැමදේම තීරණය කරන මැජික් අංකය අවුරුදු 10ක්. එක දිගට අවුරුදු 10ක් කෙනෙක් ඉඩමක පාරක් පාවිච්චි කළොත් අන්න ඒ අයට නීතියෙන්ම ඒ පාරට අයිතියක් ඉල්ලන්න දොරටුවක් විවෘත වෙනවා. හැබැයි ඉතින් නිකම්ම අවුරුදු 10ක් පාවිච්චි කළාට මේ අයිතිය ලැබෙන්නේ නැහැ. උසාවියක් ඉස්සරහට ගියාම මේ කොන්දේසි පහම එකක්වත් අඩුවක් නැතුව ඔප්පු කරන්න වෙනවා. පළවෙනි එක දිගට අවුරුදු 10ක් පාවිච්චි කිරීම. දෙවෙනි එක ඉඩම් හිමියාගෙන් කිසිම බාධාවක් නොවීම. තුන්වෙනි එක ඒ භාවිතය අඛණ්ඩ එකක් වීම. හතරවෙනි සහ වැදගත්ම එක තමයි ඒ පාර පාවිච්චි කරේ Tamanට අයිතියක් තියෙනවා වගේ අයිතිකරුගේ අවසරයෙන් නෙවෙයි කියන එක. සහ පස්වෙනි එක හොර රහසේ නැතුව හැමෝටම පේන විදියට ප්‍රසිද්ධිය පාවිච්චි කරපු එකක් වීම. හරි මේ ටික ඇහුවම ඉඩම් හිමියන්ගේ ඔළුවට එන පළවෙනිම දෙයක්ුත් තියෙනවා. ඇත්තකම ඒක තමයි මේ කතාවේ තියෙන භයානකම වැරදි වැටහීම. ගොඩක් අය හිතාගෙන ඉන්නවා මගේ අතේ සින්නත් කර ඔප්පුව තියෙනකන් මගේ ඉඩමට මුකුත් වෙන්නේ නැහැ. ඒක පරම ආරක්ෂිතයි කියලා. ඒ අය හිතන්නේ මේ ඔප්පුව කියන්නේ කිසි කෙනෙක්ට කඩන්න බැරි ආරක්ෂක පලිහක් කියලා. නමුත් ඇත්ත කතාව ඊට වඩා ගොඩක් සංකීර්ණයි. මෙන්න මේ වෙනස හොඳට තේරුම් ගන්න ඕන. ඉඩමක අයිතිය ඒ කියන්නේ ඕනර්ෂිප් එකයි ඒ ඉඩම හරහා යෑමේ අයිතිය ඒ කියන්නේ රයිට් ඔෆ් වේ එකයි කියන්නේ නීතිමය වශයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් කාරණා දෙකක්. ඔප්පුවෙන් තහවුරු වෙන්නේ ඉඩම කාගේද කියන එක විතරයි. හැබැයි අවුරුදු 10ක් පුරා හැදුණු පාරක අයිතියක් නවත්තන්න ඔප්පුවට විතරක්ම බලයක් නැහැ. හිතන්නකෝ මේකේ බරපතලකම දීර්ඝ කාලයක් තිස්සේ මිනිස්සු පාවිච්චි කරපු පාරක් අයිතිකාරයා තමන්ගේ ඉඩම කියලා හිතාගෙන තාප්පයක් බැඳලා වැහුවොත් උසාවියකට බලය තියනවා ඒ තාප්පය කඩලා අයින් කරන්න කියලා අයිතිකරුවට නියෝග කරන්න. හිතන්න තමන්ගේ සල්ලි වලින් තමන්ගේම ඉඩමේ බැඳපු තාප්පයක් කාල විරෝධී අයිතිය බලය කොයිතරම්ද කියලා මේ උදාහරණයෙන් හොඳටම පැහැදිලි. ඉතින් මේ වගේ දෙයක් වෙන්න ඉඩ හැරලා නිකන් ඉන්නකේ ප්‍රතිවිපාක සුළුපටු නැහැ. අපි බලමු ඒකේ මූල්‍යමය සහ ප්‍රායෝගික බලපෑම කුයි වගේද කියලා. හිතන්නකෝ ඉඩම මැදින් පොදු පාරක් ලැබුණම ඒ ඉඩම වෙළඳපුළ වටිනාකම එක රෑන් කඩන් වැටෙනවා. ඒ ඉඩම විකුණ ගන්න එක හීනයක් පනවා. බැංකුවකින් ණයක් ගන්න බැරි වෙනවා. අලුතෙන් ගියක් තොරක් හදන්න කිසිම සංවර්ධන වැඩකට ඒ ඉඩම යොදා ගන්න බැරි වෙනවා. මේ හැම දෙයකටම අමතරව නඩුහබවලටත් විශාල මුදලක් වියදම් කරන්න සිද්ධ වෙනවා. හරි ප්‍රශ්නේ බරපතලකම ගැන අපි දැන් දන්නවා. හැබැයි කලබල වෙන්න එපා. හොඳම දේ තමයි මේකෙන් ආරක්ෂා වෙන්න අසල්වැසියන් එක්ක කිසිම අමනාපයක් ඇති කරගන්නේ නැතුව නීතියෙන්ම පුරුවන් හරිම සරල ක්‍රියාත්මක කරන්න පුරුවන් පියවර 3ක් තියෙනවා.
මේ විසඳුම හරියටම තේරුම් ගන්න අපි මේ නීතිමය වචන දෙකේ වෙනස දැනගන්නම ඕන. ඊස්මන්ට් නැත්තම් පහසුකම අයිතියක් කියන්නේ අර කාල විරෝධී අයිතියෙන් ලැබෙන ඉඩමටම බැඳුණු ස්ථිර ආපහු හැරවන්න බැරි අයිතියක්. හැබැයි ලයිසන්ස් නැත්තම් බලපත්‍රයක් කියන්නේ එහෙම දෙයක් නෙවෙයි. ඒක ඉඩම් හිමියා විසින් පුද්ගලයෙක්ට දෙන తాවකාලික ඕනම වෙලාවක අවලංගු කළ හැකි අවසර පත්‍රයක් විතරයි. මෙන්න මේක තමයි මුළු විසඳුමම රහස. කෙනෙක්ට පාරක් පාවිච්චි කරන්න දෙන්නේ බලපත්‍රයක්, ඒ කියන්නේ ලයිසන්ස් එකක් යටතේ නම් එතකොට ඒ භාවිතය සිද්ධ වෙන්නේ අවසරය මත. එහෙම වුණාම කවදාවත් අර භයානක ස්ථිර ඊස්මන්ට් එකක් හැදෙන්න නීතියෙන් ඉඩක් ලැබෙන්නේ නැහැ. බලපත්‍රය කියන්නේ නීතිමය ආරක්ෂක පලිහක් වගේ. එහෙනම් මෙන්න ඒ සරල පියවර 3. අංක 1. කට වචනෙන් අවසර දෙන එක නවත්වන්න. ඒ වෙනුවට මගේ පෞද්ගලික අවසරය මත తాවකාලිකව මෙම මාර්ගයේ භාවිත කිරීමට අවසර දෙනු ලැබේ කියලා සරල ලිඛිත බලපත්‍රයක් දෙන්න. එතනින්ම අර අයිතියක් ලෙස භාවිතය කියන කොන්දේසිය බිඳ වැටෙනවා. අංක 2. අවුරුද්දකට එකම එක දවසක් ඒ පාර සම්පූර්ණයෙන්ම වහලා දාන්න. එතකොට අඛණ්ඩ භාවිතය කියන කොන්දේසිය කැඩෙනවා. අංක 3. හැමෝටම පේන තැනක මේ පුද්ගලික දීපලකී ඇතුළු වීම අවසරය මත පමණි කියලා බෝඩ් එකක් ගහන්න. අවසාන වශයෙන් මේ කාරණය මතක තියාගන්න. නීතියේ ඇසින් බැලුවම නිහඬව කිසිවක් නොකර බලාගෙන ඉන්න ඉඩම් හිමියෙක් කියන්නේ Tamanගේ අයිතිවාසිකම් ටිකෙන් ටික අතහැර දමන කෙනෙක්. ඒ නිසා නිහඬව ඉන්න එපා. ක්‍රියාශීලී වෙන්න. ඉතින් මේ හැම දෙම දැරගතට පස්සේ මොහොතක් හිතන්න. Tamanගේ කරුණාවන්තකම, Tamanගේ දරුවන්ගේ පරම්පරාවේ අනාගත උරුමය පරදුවට තබන දෙයක් වෙන්න පුරවන්ද?